Yo, yo, what's up? Go scene level. Gather pen number. Gather pen number. මේ ඔරිජිනල් මයින්ක්‍රාෆ්ට් මත් නෙමෙයි නිකන් ඒ වගේ ලයින් එකක් තියෙන්නේ. හරිද මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු. මට හරි දැන් මේ ස්ටේබලයිස් වෙච්ච ගමන් පටන් ගන්නවා. හරි ස්ටේබලයිස් මේ තමයි ගෙදර. මේ තමයි ගෙදර. පොඩ්ඩක් කැත ඇති ගණන් ගන්න එපා. නැෂික් වීඩියෝ කරනකොට පොඩ්ඩක් ලැග් anyway මේ තමයි ගෙදර. හරි මේ වටේ වටයක් එකක් ගත්තා. ඔය තමයි ගෙදර. ඔකට ඇතුළේ ඉන්නේ වතුර යටි. Hey, aduh, table rata. Hey, Mew. මේ මාගෙත් නෙමෙයි හැබැයි. මුන් දෙන්න ගහගන්න. anyway හරිද මේක තමයි ගෙදර. ඔකට ඇතුළෙන් තියෙන මෙන්න මෙතනින් ඵලයන් කොයික්කන්ට දාර වාතය තුලින් තමයි යන්න තියෙන්නේ. නැගින්න තියෙන්නේ ඊස්සේ මෙතනින් මෙහෙම දොර ඇරලා ගියා. මෙතනින් මෙහෙම දොර ගියා. දොර ගියා මෙහෙම දොර වැහුවා. හමුදොර වැහුවා. ඊට පස්සේ මෙතන දොරක් තියෙනවා. මෙතන දොර ඇරියට පස්සේ මෙතන කාමරයක් තියෙනවා. හරිද? කාමරේ අපිට ඉඳ ගන්න පුළුවන්. මාස්ක් ගන්න. හෙලෝ. හරිද මේ මම දැන් ඉඳගත්තා. එන පහළට බැස්ස. පහළට බැලලා දැන් මචං නා ගන්න ඕන. හරිද? ගත්තා. දැන් නාගෙන තියෙන්නේ. හරිද? දැන් පොඩි එකා කල්පනා කරනවා මේ මොන මගුලද මේ කියන්නේ. හරිද? ගණන් ගන්න එපා. මෙතනින් තියෙනවා මෙහෙම මල් තවන. පොඩි එකා මල් වලට කැමතිද? මේවා මල් තවන. හරිද? මල් තවනක් තියෙනවා. අපේ දුප්පත් ගෙදර මෙහෙම තමයි ගත වෙන්නේ. හොව යන්න තියෙන්නේ. හරිද? මේ යන්න තියෙන්නේ මේ රැට වටේ වීඩියෝ බලාගෙන බලන්න තෝ ලස්සනට. ඒකයි මම මෙතන හැදුවේ. ලස්සනයි රටේ පීරෝ ෂොක් එක. ඒක. දැන් ආයෙ එතන ගියනොත් ආයෙ හිටපු තැනම තමයි මතුවේ. හරිද? වැඩ කැල්ලක් දාන්න වෙන්නද? ශිෂ්‍යෝ. මෙතන ඔබ්සිඩියන් එකක් ගන්න. අයියෝ දුර ගැටුවා. ඔන්න නෑ මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියාට පස්සේ හරි ඔයාලට නිකන් පේන්නේ මේක නිකන් නෝමල් මේකක් වගේ නේ. ඔයාලට මෙතන තියෙනවා හිටන් ඩෝ එකක්. නේ. හිටන් ඩෝ එකක්. ඔක මෙහෙම ගියාට පස්සේ කෙලිස් පාටිනවා මෙහෙම. ඊට පස්සේ මෙතන ගියාට පස්සේ අන්ඩර්ග්‍රවුන්ඩ් වර්ල්ඩ් එක කරනවා. නැත්නම් කෙලින්ම අන්ඩර්ග්‍රවුන්ඩ් වර්ල්ඩ් එක. අනිත් අර දෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් වර්ල්ඩ් එක. ගිහලා බලමු. අනිගර අන්ඩර්ග්‍රවුන්ඩ් වර්ල්ඩ් එක මෙතනින් ගියාට පස්සේ මගේ නයිට් පෝෂන් එක ඉවර වෙනවා. ඔව් නයිට් පෝෂන් එක ඉවර වෙනවා. ඉවරයි. නයිට් පෝෂන් එක ඉවර.
තව නයිට් පෝෂන් එකක් ගන්න. අයි තව නයිට් පෝෂන් එකක් ගැහුවා. මෙතන ලයිට් දාන්න අමතකුණා. ලයිට් කියන්නේ ෆොග් ලයිට් කියලා එකක් තියෙනනේ යන්නේ ඒක. මෙතනින් ඊට පස්සේ ඔහොම පහළට ගියාට පස්සේ මම මේ මත පාර මතක් වෙන්න තමයි සුදු පාට ගල් කැට්ටා. මෙතන නෙමෙයි උඩ. මේ පැත්තට ගියාට පස්සේ දා පට්ට ලස්සන අන්ඩර්ග්‍රවුන්ඩ් වර්ල්ඩ් එකක් තියෙනවා. හරි දැන් මොකක්ද තියෙන්නේ? මෙතන ගගකුත් තියෙනවා. උන්ට වතුර ගන්න එහෙම පුළුවන් මේ ගග. හරි. උන්ට වතුර ගන්න එහෙම පුළුවන් මේ ගගේ. හරි ඊට පස්සේ මම මේව පේනවද මෙන්න මේ වැරදුවා. මෙන්න ඕවා මම දාලා තියෙන්නේ මේ හතර වටේම මේ හතර වටේ කියන්නේ මේ ටිකේ දාලා තියෙන්නේ මම මේ මේව කර පොඩ්ඩක්